දත්තධාතුන් වහන්සේ වැඩ ඉන්න මහනුවර පුරවරයේ මෙවැනි වැඩසටහනක් කිරීම තාම වැදගත්. උන්වහන්සේ අවසානයේට කතා කරා සතුට ගැන. හරිම සුන්දර තැනක් උන්වහන්සේ සතුට ගැන ප්‍රකාශ කරා. මේ සත්‍ය වූ දහම විවර කරන මෙවැනි වැඩසටහන් වලට සියලු දෙනා සහභාගී වෙලා මේ සත්‍ය දැක ගැනීමට සියල්ලන්ටම පුණ්‍ය චේතනාවක් පහළ වේවා කියලා මම ප්‍රකාශ කරනවා. අද පැවැත්වුණු වැඩසටහනෙන් මම ඉගෙන ගත්තා අත්හැරීම කියන දේ ගැන සහ අපේ ජීවිතයේ අපිට එන ප්‍රශ්න වලට මනසෙන් එන බලපෑමයි ඒවට කොහොමද අපි තුලින්ම අපි පිළිතුරක් හොයාගන්න කියන එක. ඊට අමතරව අපේ ජීවිතය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා මම මේ වැඩසටහනේ ඉන්නේ. ලෞකික වශයෙන් කියපු කාරණා ටික නම් මගේ සිතට ගොඩාක් වැදුනා. මේ ගමනේ මහත් ඵලයක් ලැබුණා කියලා මට හිතෙනවා. ජීවිතයේ අවුරුදු 10-15 ගමනකදී ඇති වෙලා තිබිච්ච ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට උත්තර හම්බුණා. උත්තරම මේක අභ්‍යන්තරයට කවද්ද ගන්නේ කොහොමද? ප්‍රැක්ටිකලි මේක යූස් කරන්නේ කොහොමද කියන මේ මෙතඩ්ස් පාවිච්චි කරන විදිය ගැන පැහැදිලි අදහසක් හම්බුණා. ශ්‍රී මුඛ දේශනාව සරල විදියට අද කාලයට ගැලපෙන විදියට පැහැදිලි කරන්න තියෙන හැකියාව සහ දක්ෂතාවය මම දුටුවා. ඒක නිසාමයි කොළඹ ඉඳලා ආවේ. ඉතින් මේ වගේ දහම් ඇස විවෘත කරන්න හැම දිනාටම අවස්ථාව ලබා දීම ගැන මම උන්වහන්සේට নমස්කාර පූර්වකව ස්තුති කරනවා. මට ලොකු වෙනසක් තේරුණා උන්වහන්සේගේ දේශනාවල. විශේෂයෙන් කියන්න ඕන මගේ අත්දැකීම උන්වහන්සේ කුසරයක් වදාලා මෙන්න මේ අභ්‍යාසය ඔයාලා කරන්න. ඒකට මම මේ අභ්‍යාසය කරා. මට ඒකෙන් ලැබුණු ප්‍රතිඵලය තමයි වයස ගත වෙනකොට අපිට සිහි කල්පනා අඩු වෙනවනේ. ඒ ගතිය ගොඩාක් අඩු වුණා. මගේ යාළුවන්ට කිව්වා මෙන්න මේ වගේ අභ්‍යාසයක් ස්වාමීන් වහන්සේ කෙනෙක් දුන්නා මේක කරලා බලන්න. සිහි කල්පනාව වයස්ගත වීමේදී තියෙන සිහි කල්පනාව අඩු වීම බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ආධ්‍යාත්මික ජීවිතය වගේම ලෞකික ජීවිතයත් කොහොමද මේ දෙකම එකට බැලන්ස් කරගෙන යන්නේ කියලා ස්වාමින් වහන්සේ විසින් පැහැදිලි කරලා දුන්නා. ලෞකික ජීවිතේ ඊටම සතුටින් ඉන්නේ කොහොමද? පාරමිතා පුරන්නේ කොහොමද? මේ මොහොතේ ඒක අවදි කරගන්නේ කොහොමද වගේ ඊටමත් වැදගත් කාරණා ගොඩක් ඔබ වහන්සේ දේශනා කළා. ඉතින් ඒක අපිට ගොඩක්ම වටිනා අවස්ථාවක්. මට දැනෙන්නේ ලොකු සතුටක්.